මම්ස්ටච් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ව එක්කරගෙන යන්න හදන්නේ නවසීලන්තයේ දකුණු දූපතේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ඒ තමයි කයිකෝරාවේ සීල් කොලනි එක. මේකේ මුහුද, ගල් සහ නිදහසේ ජීවත් වෙන සීල්ල එක්ක මේ තැන තියෙන ලස්සන සංසුන් බව අද ඔයාලත් එක්ක මම මේ වීඩියෝ එකකින් බෙදා ගන්න තමයි යන්නේ. එහෙනම් යමුකෝ අපි වීඩියෝ එක බලන්න. මේ කයිකෝරාවේ සීල් කොලනි එක බලන්න අපි එදා උදේ 8ට විතර වගේ තමයි පිටත් වුනේ. නවසීලන්තේ ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා මේ කයිකෝරාවට යන්න අපිට කිලෝමීටර් 200ක වගේ දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක පැය 2ක 2කමාරක වගේ දුරකින් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් එදා උදේම අපි කට්ටිය මේ විදිහට මේ ගමන යන්න පිටත් වුණා. අපේ අක්කි බබා කොහේ ගියත් පොතක් අරගෙන යනවා කියව යන්න. ඉතින් මේ ගමනත් ටිකක් දිග වෙලාවක් යන ගමනක් හින්දා අපේ අක්කි බබා පොතක් අරගෙන තිබුණා කියව යන්න. එදා ගොඩක් අවුව දවසකුත් නෙමෙයි වැස්ස දවසකුත් නෙමෙයි. බලාකුළු වලින් බර වෙච්ච අහසක් තමයි අපිට එදා දවස පුරාම දකින්න හම්බුනේ. මෙන්න මේ විදිහට හරිම ලස්සන නිස්කලංක පාරක තමා මේ ගමන අපිට ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා කයිකෝරාවට යන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට යන මග දිග හරිම ලස්සන දේවල් වලින් පිරීලා තිබුණා. ඔන්න දැන් අපි කයිකෝරා කිට්ටුවටම ඇවිල්ලා තමයි ඉන්නේ. කයිකෝරාව ගැන පුංචි විස්තරයක් කියනවා නම් මේ ස්ථානයේ අපිට දකින්න හම්බ වෙන්නේ නවසීලන්තයේම විශේෂ වෙච්ච නිව්සීලන්ඩ් ෆර් සීල්ස් කියන විශේෂය. ඒගොල්ලෝ බොහෝ වෙලාවට ගල් උඩට වෙලා විවේක අරගෙන තමයි ඉන්නේ. කයිකෝරාවට ගිහාම අපිට තියෙනවා බලා ගන්න view point එකක්. එතනින් මුළු කයිකෝරා නගරෙමයි වටේ තියෙන මුහුදයි හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි ගියේ එතෙන්ට. මේ තමයි ඒ තැන. මේ තියෙන්නේ කයිකෝරා බීච් එක. මෙතන ඉඳලා චුට්ටි දුරක් යන්න ඕනේ අපිට සීල් කොලනි එකට යන්න. සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක 4ක වගේ දුරක් මෙතන ඉඳලා අපි යනවා සීල් කොලනිය බලන්න. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ සීල් කොලනි එක ළඟට. මෙන්න මෙතන තමා සීල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිම නිදහසේ ගල් උඩට වෙලා විවේක ගන්න සීල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම සමහර සීල්ල මුහුදට පැනලා සෙල්ලම් කරනවා. තවත් සමහර අය හිරු රශ්මියට උණුසුම් වෙවි නිදාගෙන ඉන්නවා. අපිට හම්බෙච්ච ගොඩාක් කට්ටිය නම් මෙන්න මේ විදිහට එදා නිදාගෙන තමයි හිටියේ. බලන්නකෝ මෙයා නිදාගෙන ඉන්න විදිහ. මිනිස්සු කොච්චර වටේ ඉඳලා එයා දිහා බැලුවත් එයා එයාගේ පාඩුවේ නිදාගෙන තමයි හිටියේ. එදා අපි වගේම තවත් ගොඩක් කට්ටිය මේ සීල්ල බලන්න මේ සීල් කොලනියට ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ අපේ නංගි බබා. එයාට සීල් කෙනෙක් එක ෆොටෝ එකක් ගන්න ඕන වෙලා අප්පච්චිත් එක්ක ෆොටෝ ගත්ත ගමන් තමයි හිටියේ. බලන්නකො මෙයාත් හරිම කම්මැලිකමට නිදාගෙන තමයි ඉන්නේ. ඒ අතරේ අපට හම් වෙනා අම්මව හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්න පුංචි සීල් පැටියෙකුත්. හැමෝම එයාට වට වෙලා හිටියේ හින්දා එයා චුට්ටක් ඒ වෙලාවේ කලබල වෙලා තමයි හිටියේ. හරිම අහිංසකයි එයා නේද? ඊට පස්සේ අපි සීල් කොලනි එක දිගේ තව ටිකක් ඈතට ඇවිදගෙන ගියා. තවත් ටිකක් ලං වෙලා අපිට සීල්ල බලා ගන්න පුළුවන් වෙන හින්දා. ඒ යන පාරේ මෙන්න මේ විදිහට හරිම ලස්සනට මල් පිපිලා තිබුණා. ඒ වගේම මෙතන තියෙනවා සීගර්ල්ස් ලගේ කොලනි එකකුත්. බලන්නකෝ ඒගොල්ලොන්ගේ සද්දේ.
සීගල්ලගේ කොලනිය හරහා අපට යන්න දෙන්නේ නැහැ. ඉතින් ගොඩබිමෙන් චුට්ටක් ඇතුළට වෙන්න හදපු පාරක තමයි අපි ඊළඟට සීල්ලව බලන් ඉන්න තැනට යන්න ගියේ. ඔයාලට පේනවද මේ තැන් තැන්වල කළු පාට ගල් වගේ ඉන්නේ නිදහසේ ජීවත් වෙන සීල්ලා. මෙතන හිටියේ ගොඩක්ව පොන්චි පැටව්. මේගොල්ලෝ හරිම ක්‍රියාශීලීව තමයි මේ දුව පනිමින් හිටියේ. කයිකෝරාවේ සීල් කොලනිය කියන්නේ පවුලක් එක්ක එහෙම නැත්නම් යාළුවොත් එක්ක එන්න පුළුවන් ඉතාමත්ම ලස්සන තැනක්. සීල්ලට කරදර කරන්නේ නැතුව දුරින් ඉඳලා ඒගොල්ලොන්ගේ ස්වභාවික ජීවිතය දිහා බලන් ඉඳලා අපට ආපහු එන්න පුළුවන්. බලන්නකො මේගොල්ලෝ කොච්චර නිදහසේ මෙතන ජීවත් වෙනවද කියලා. ඔන්න චූටි සීල් පැටියෙක් අම්මගෙන් කිරි බොනවා. දැක්ක නේද? මේ විදිහට මෙතන හරිම නිදහසේ මේ සීල්ල ජීවත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා සතුටු වුණා නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න කියලා මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම නවසීලන්තයේ තියෙන තවත් ලස්සන තැන් බලන්න යන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. දැන් නම් හොඳටම වහිනවා. ඉතින් අපි ආපහු ගෙදර යන්න තමයි දැන් මේ ලෑස්තිලා ඉන්නේ. එහෙනම් ආයෙත් දවසක අපි හම්බ වෙමු. මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්. බයි.